මම ඔයාලට අද මතක් කරන්න යන්නේ ඔයාගේ මූණ වගේම බෙල්ලත් ඒ රැක ගන්න ඕන කියලා. නැත්නම් මූණ ලස්සන තිබුණ වැඩක් නැහැ. බෙල්ලෙන් ඔයාගේ වයස පේන්න පටන් ගනී. ආයිබෝන් මම වෛද්‍ය දිලීප්. අපි හැමෝම අපේ මූණේ සම රැක ගන්න මහන්සි වෙනවා. ගොඩක් වෙලාවට අපිට බෙල්ල අමතක වෙනවා. වයසට වීමත් සමග අපේ මූණ එල්ලා වැටෙනවා වගේම අපේ බෙල්ලෙත් හැලි වැටීම් ඇති වෙන්න පුළුවන්. අපේ මුහුණ පරිස්සම් කරලා අපි ඇන්ටිජන් ට්‍රීට්මන්ට්ස් කරලා මුහුණේ පෙනුම තරුණ කරාට වැඩක් නැහැ. බෙල්ලේ රැලි ගතිය විදිහට පේන්න තියෙනවා. මේ එසේ පේන wrinkles අඩු කරලා තරුණ පෙනුම නැවත ලබා ගන්න මොනවද කියලා බලමු. රැලිවැටීම මූලිකම හේතුව වෙන්නේ අපේ හැමේ කොලජන් මට්ටම අඩු වීම සහ මුහුණ ලිකට බෙල්ල ප්‍රදේශ එල්ලා වැටීම. මේ සඳහා වයස්ගත වීමේදී කොලජන් අඩු වෙන නිසා දෙපැත්තේ මුහුණ එල්ලා වැටෙන නිසා ඒ සමගම බෙල්ලත් රැලි වැටෙන්න පටන් ගන්නවා. අපිට පුළුවන් මුහුණ එල්ලා වැටීම නිවැරදි කරන්න. මේ සඳහා ට්‍රීට්මන්ට්ස් තියෙනවා. අපි කලින් විස්තර කරලා තියෙනවා ත්‍රෙඩ් ලිෆ්ටිං නැත්නම් BB ඉන්ජෙක්ෂන් වගේ ඉන්ජෙක්ෂන් එක භාවිත කරලා මුහුණේ සම නිවැරදිව තියෙන උන්ට පිටවන්න පුළුවන්. හරි. එතකොට බලමු කොහොමද අපි එතකොට බෙල්ලේ රැලි වැටීම නිවැරදි කරන්න කියලා. මේ සඳහා හේතු සහ ට්‍රීට්මන්ට් වල කීපයක්ම තියෙනවා. බෙල්ල රැලි වැටීමට නැත්නම් නෙක් රින්කල්ස් ඇති වෙන්න අපි කලින් කිව්වා වගේම කොලජන් අඩු වීම ප්‍රධාන හේතුවක් තමයි. ඊට අමතරව ෆැට් එක වැඩි වීම නැත්නම් තියෙන ෆැට් එක දියවි අඩු වීම. ඒකත් රැලි වැටීමට හේතු වෙනවා. ඊට අමතරව ඩබල් චින් අපි කවුරුත් දන්න විදිහට ෆැට් එක වැඩිලා ඉන්න ඩබල් චින් නිසා රැලි වැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම චින් එක එල්ලා වැටීම නැත්නම් ලැක්ස් චින් නිසා ස්කින් දුහුල් වීම නිසා අපේ හැම රැලි වැටීමකට ලක් වෙන්න පුළුවන්. මේ ආකාරයේ හේතු නිසා අවසානයේ වෙන්නේ හැමේ රැලි ස්වභාවය වැඩි වෙන එක. හොඳයි අපිට බලමු මේ රැලි වැටෙන හැමකට මොකද කරන්න පුළුවන් කියලා. එකක් තමයි අපිට හැම ඇදීම ලක් කරන්න පුළුවන්. අපිට මේකට පොඩ ත්‍රෙඩ්ස් වර්ග නැත්නම් ස්පෙસિෆික් ත්‍රෙඩ්ස් වර්ග භාවිත කරලා හැම නැවත ඇදීම ලක් කරන්න පුළුවන්. ඊට අමතරව BB ඉන්ජෙක්ෂන් නැත්නම් බොටොක්ස් ඉන්ජෙක්ෂන් වගේ ඉන්ජෙක්ෂන් වර්ග භාවිත කරලා හැම ඇදීම ලක් කරන්න පුළුවන්. මේ ආකාරයේ ප්‍රතිකාරණ වගේ අපිට හැම නැවත ඇදීම ලක් කිරීමෙන් රැලි ඇතිවීම අඩු කරන්න පුළුවන්. තවත් කාරණාවක් තමයි ෆැට් එක නිසා එල්ලා වැටීමක් තියෙනවා අපිට ෆැට් ඩිසෝල්විං ඉන්ජෙක්ෂන්ස් වර්ග නැත්නම් හයි ෆුඩ් ට්‍රීට්මන්ට් වර්ග සමහර ලේසර් ප්‍රතිකර්ම වගේ අපිට පුළුවන් ෆැට් එක දිය කළා ඒ ෆැට් එක නිසා ඇතිවුණු බර නිසා ඇතිවුණු wrinkles folds ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. මීටත් අමතරව අපිට ෆැට් එක අඩු වීම නිසා හැම ලිහිල් වීමෙන් ඇතිවුණු රැලි වැටීමත් අපිට හැමකට කරන ට්‍රීට්මන්ට්ස් වගේ නිසා කොලජන් ඉන්ජෙක්ෂන්ස් මගින් නිවැරදි කිරීමේ හැකියාව. මීට අමතරව PRP PRF වෙන ප්‍රතිකර්මත් යම් තාක් දුරට උපයෝගී කරගන්න පුළුවන්. ඒ වගේම හැම රැලි වැටීමත් සමග ඇතිවන අඳුරු පැහැවීම ඒකත් අවලස්සන වීමට හේතුවක් වෙනවා. අඳුරු පැහැවීමත් ඉවත් කිරීමට පුළුවන් නම් අපිට වඩාත් තව පැහැදිලි පෙනුමක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මෙසේ අපේ හැම රැලි වැටීම නිසා බෙල්ලේ ඇතිවන wrinkles නිසා ඇතිවන වයස්ගත පෙනුම නිවැරදි කිරීමෙන් නැවතත් යථා තත්ත්වයට පැවැත්වීමට තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන වැදගත් කාරණා වෙන්නේ අපි තරුණ කාලෙදිම අපිට හැම රැලි වැටීම නැත්තම් බෙල්ලේ රැලි වැටීම ඇතිව පාලනය කිරීමට අපිට කරන්න පුළුවන් දේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් බෙල්ලට කරන එක්සර්සයිස් වර්ග මගින් අපේ හැමේ තියෙන තද ගතිය සහ මස් පිඩු වල තියෙන තද ගතිය පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසියාකාරව එක්සර්සයිස් කිරීමත් අපිට මේ සඳහා උපකාරී වෙනවා. ඊට අමතරව අපිට අධික ප්‍රෝටීන් සහිත ආහාර මගින් කොලජන් මට්ටම පවත්වා ගැනීම හැකියාවක් තියෙනවා. තවත් අපි භාවිත කරන එන්සයිම් සීරම් වර්ග මගින්නුත් හැමේ එක්ස්ෆෝලියේෂන් ක්‍රියාවලිය පවත්වා ගැනීමෙන් හැම රිකවරි තත්ත්වය පවත්වා ගැනීමෙන් අපිට හැම වයසටම අඩු කරලා රැලි වැටීම පාලනය කරන්න පුළුවන්. මෙවැනි ප්‍රතිකර්ම සහ අපේ යහපැවැත්ම මගින් අපිට බෙල්ලේ රැලි වැටීම පාලනය කිරීමේ හැකියාව තියෙනවා. මෙවැනි ප්‍රතිකර්ම මගින් අපේ බෙල්ලේ රැලි වැටීම ඇතිවීම වළක්වා ගැනීමටත් රැලි වැටෙන බෙල්ල නැවත නිසියාකාරව සකසා ගැනීමට ඇති හැකියාව නිසා අපිට තරුණ පෙනුමට පවත්වා ගැනීමට හැකි වෙනවා. ඔබත් ඒ ගැන යලිත් සැලකිලිමත් වෙන්න.